අද මම ඕගලන්ට මේ වීඩියෝ එකකින් ගේන්නේ මම අවුරුද්දට හදපු මුං ගුලිය එහෙම නැත්නම් නාරං කැවුම් වීඩියෝ එක. මම ඉස්සෙල්ලා මුං 60 ග්‍රෑම් 250 හොඳට හොදලා වේලලා ඊට පස්සේ මේ විදිහට බෙද ගන්නවා. මේ මුං ටික මේ විදිහට බ්‍රවුන් පාට වෙනකම් බෙදුනාම ඇති. ඊළඟට මම මේ ටික ග්‍රයින්ඩර් එකට දාලා ග්‍රයින්ඩ් කරගන්නවා. දැන් මම මේ කුඩු කරගත්ත මුං ඇට ටික මේ විදිහට හලා ගන්නවා. මෙතන තියෙනවා මුං ඇට පිටි ග්‍රෑම් 250ක්, ගාගත්ත පොල් ග්‍රෑම් 200ක්, ඒ වගේම කරඳ මුංගු කරාබු නැටි කුරුඳු පොතු කෑල්ලක් කුඩු කරගෙන තියෙනවා. ඒකම මම අරන් තියෙනවා කිතුල් පැණි. ඊළඟට මම කිතුල් පැණි කෝප් එකමාරක් මේ විදිහට සෝස් පෑන් එකට දාලා රත් කරගන්නවා. මම මේ පැණියකට සීනි ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම එකතු කරගන්නවා එනසාල් කුරුඳු පොතු කරඳ මුංගු කුඩු ටික. මේ සීනි ටික දිය වෙනකම් මම ටික වෙලාවක් හැඳි ගන්නවා. ඊළඟට මම මේ පැණියකට එකතු කරගන්නවා ගාගත්ත පොල් ටික. මම දැන් වෙනම බෝල් එකකට මුං ඇට පිටි ටිකයි හාල් පිටි ග්‍රෑම් 100කුයි එකතු කරලා හොඳට මික්ස් කරනවා. මම මේ එකතු කරේ බෙදපු හාල් පිටි. ඊළඟට මම මික්ස් කරගත්ත මුං ඇට පිටි ටිකයි හාල් පිටි ටිකයි ටික ටික මේ පැණියකට දාලා මික්ස් කරගන්නවා. දැන් මම හදන්නේ මොංගුලියකට ඕන කරන බැටර් එක හදාගන්න. ඒකට මම හාල් පිටි කෝප්ප එකක් මේ විදිහට ගන්නවා. ඊළඟට පාන් පිටි කෝප්ප කාලක් දානවා.
ඊළඟට මම එකතු කරනවා කහ කුඩු තේ හැඳි කාලක් විතර. තව මම ලුණු ටිකකුත් එකතු කරනවා. මම පෝල් කිරි කෝප්ප භාගයක් විතර අරගෙන තියෙනවා. ඒකෙන් ටික ටික දාලා මේ බැටර් එක හොඳට අනා ගන්නවා. දැන් මේ විදිහට තමයි බැටර් එක හැදුවාම තියෙන්නේ. මම දැන් මේ විදිහට මුංගුලි ටික හදා ගන්නවා. මුං ඇට පිරි ටික හලලා ඉවරලා ඉතුරු වෙන ටික අපි කියන්නේ කප්පි කියලා. ඒකත් මම මේ පැණියකට එකතු කළා. දැන් හදාගත්ත මුංගිරි ටික මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට මම මේ මුංගුලි ටික බැටර් එකේ කෝට් කරගෙන බැද ගන්නවා. මේ මුංගුලි වලට බැටර් එක හදනකොට බිත්තරයකුත් එකතු කරන්න ඕනේ. මම මුලදී බිත්තරයක් එකතු කරේ නෑ. ඒ හින්දා මේ ඔයගලන්ට පේනවා ඇති මේ මුංගුල් ටික පිපිරලා තියෙනවා.
මේ දෙවෙනි සැරේට බෙදපු මුංගුල් ටික නම් පිපිරෙන්නේ නැතුව හොඳට බෙදුණා. මම බැටර් එකට බිත්තරයක් එකතු කරලා තමයි කෝට් කරේ. මේ විදිහට තමයි බෙදලා ඉවරනාට පස්සේ ඔක්කොම මුංගුලි ටික. මේ තියෙන්නේ මම බැටර් එකට බිත්තරයක් එකතු කරන්නේ නැතුව බෙදපු ඒවා ටික. අපි දැන් කඩලා බලමු එකක් කොහොමද කියලා. ඉතින් මුංගුලි කියන්නේ හරි රස කෑමක්. මමත් මේක හැදුවේ පළවෙනි සැරේට. ඒක හොඳටම ආවා. ඉතින් ඔයාලත් හදලා රස බලන්න. මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලාත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි.